දකුණේ සිට යාපනයේ අර්ධද්වීපයට පිට පිවිසෙන ප්‍රධාන දොරටුව වන්නේ අලිමංකඩයි. ශ්‍රී ලංකාවේ පටුම බිම් තීරය වන්නේද මෙම ස්ථානයයි. යාපනයේ නගරය කයිට්ස් දූපත සහ පූනරින් කල්මුනේ තුඩුව යන සීමාවන්ගෙන් ආරම්භ වන යාපනය කලපුවේ නැගෙනහිර අන්තය වන්නේද අලිමංකඩයි. තැනකදී මේ කලපුව කිලාලි කලපුව ලෙසත් අලිමංකඩ කලපුව ලෙසත් යාපනයේ කලපුව ලෙසත් හැඳින්වුවද මේසා විශාල ප්‍රදේශයක විහිදෙන්නේ යාපනයේ කලපුවමයි. පනස්පහ සහ 53 සේනාංක සමග 58 සේනාංකයේ මුණ ගැසී වසර 25කට පසු ඒ නමේ මාර්ගයේ බලය ආරක්ෂකාංශය යටතට පත්වීම විජයග්‍රාහී අවස්ථාවක්. සිමිත්ගේ කොට එකක් තියෙනවා ඒ විදිහම ඒක මේ ඇල්බම් එකේ. මේ ටෙලිෆෝන් පාස්වර්ඩ් එක ගත්තා. දැනුණාම ඇයි කීටි ජරා යුණා. Go and capture this. नहीं ये capture नहीं करते ये नहीं हरा තමන් වාට විනාඩි 5න් කතා කරන්න ඕන. අන්තිකම මෙහෙම තියාගන්න මෙතනට එන්න. අපි මේ පාර විතරක් අරගෙන මෙතනට විතරක් වෙතිය. දැන් මෙහෙම එනවනේ කමාන්ඩෝස් ලාවහම අපි මෙතනින් නවත්තුවා. මම ඩාන්ස් එක දෙන්න. එතකොට ඔයා මේ ඔයාට ඉන්නවා මේ මෙතන. එතකොට ඔයාට අර මං කියපු බ්‍රීතිං එක හරි ඒක කමාන්ඩ් ඕකේ කරා. එතකොට මෙහෙම එන්නේ. ඔතන ඉතින්ම අපිට මේක වෙන්නේ එකම දේ C ෆ්‍රන්ට් එක කවර් කරනවා. රොජර් ඔයාට හතරම හන්දියට මං දැන් ගැමුණු එක එවන්න පාර එතන එකම දේ පාර මේ උන් බ්ලාස්ට් කරලා ගිහිල්ලා මම එතනින් ටීම් එකක් දාලා ඔයාව ලින්ක් අප් කරන්නම් ඔතන හතරම හන්දියට. රොජර් ඔයා යහපැත්තට බහැලා ලින්ක් අප් වුණාද ඔය? කොහොමද එතකොට ඔයා පාලම නිගෝෂিয়েට් කරේ මේ බ්ලාස්ට් කරපු තැන එතනින් කොහොමද යන්න පුළුවන් ඔව? පාතට යන ඇඩ්වාන්ස් එක ලෑස්ති කරගන්න ඕන නේ. වසන්ත නෑ ඔයා එතකොට ඔයාගේ ලයිෆ් ලයින් එක තියාගන්න ඔය මේ ඔය හන්දිය ඉඳගෙන මේ ඔය කොවිනේකල පාය කරා 94 දීපාලව මේ අයියා කච්චි ඔකෙන් මෙහෙම දීපාල් මොකද අර කට්ටිය හම්බුණාද නෑ ඒක කෝඩිනේට් කරගන්න පුළුවන් ඔයාට පුළුවන් එහෙම පුළුවන් නම් විතර පාය කරමු නෑ ඒක තාම ගිහිල්ලා නැහැ නේ නෑ තාම ගිහිල්ලා හැබැයි මෙතන අල්ලි ඉන්නේ එතනට ඔයා ගිහිල්ලා හම්බුණාද මේවා කරන්නේ දැන් මේ හරිය මේවා කරන්නේ මෙහෙට යන්න එහෙම ඕකේ එයාට ප්‍රශ්නයක් නැහැ එනවා ඔයා එකට අකලා ඔයා සෙට් වෙන්න එතකොට ඔයා රෙස්පොන්සිබල් මේ පාරට අපි 551 එක මේ පැත්තට හරෙවුවා නම් sorry 521 එක මේ බැටලියන් එක දැක්කම මේක ලයිෆ් ලයින් එක ඇතුළට දිහාගෙන මේ පාතට පිටපත 5 2 එක